මම අද වීඩියෝ එකකින් ඔයගොල්ලන්ට පැහැදිලි කරන්න යන්නේ ට්‍රාන්සිස්ටර් මගින් SMPS පවර් සප්ලයි එකක් වැඩ කරන ආකාරය ගැනයි. මේ තියෙන්නේ SMPS පවර් සප්ලයි එකක්. මේක ඉතාමත් ලෝ කොස්ට් පවර් සප්ලයි එකක්. මේකේ වෙනසක් තියෙනවා. මොකක්ද ඒ වෙනස? මේකේ PWM සිග්නල් එක හදන්න IC එකක් පාවිච්චි කරලා නැහැ. මේකේ පාවිච්චි කරලා තියෙන්නේ ට්‍රාන්සිස්ටර්. ඒ කියන්නේ ට්‍රාන්සිස්ටර් පාවිච්චි කරලා පල්ස් විඩ් මොඩියුලේෂන් සිග්නල් එක හදලා තමයි DC අවුට්පුට් එක දෙන්නේ. මේක මේ 12 volts power supply එකක්. අපි මේකේ මොකද්ද මේකේ ප්‍රශ්නයක් තියෙනවා. නමුත් ඊට වඩා මේක කොහොමද ට්‍රාන්සිස්ටර් වලින් වැඩ කරන්න කියන එක තමයි මම ඕගොල්ලන්ට කියලා දෙන්න යන්නේ. සර්කිට් එකක මාර්ගයෙන් ඇඳලා ඕගොල්ලන්ට පැහැදිලි කරනවා. අපි දැන් ඒක බලමු. අපි එහෙමනම් මේකට පවර් සප්ලයි එකට සීරීස් බල්බයක් කරහා සප්ලයි දීලා බලමු. දැන් අපි එහෙමනම් මේකට සප්ලයි මන් දීලා නැහැ. මේකට අපේ මල්ටිමීටරේ ප්‍රොබ් එක සවි කරගමු. අපි DC වෝල්ටේජ් එකට දාගන්නවා වෝල්ට් මීටරේ. දැන් මම පවර් සප්ලයි එක දෙනවා මේකට. ඕගොල්ලෝ බලන්න මල්ටිමීටරේ. ඕගොල්ලන්ට පේනවා මේ සීරීස් බල්බ් එක පත් වෙනවා. අවුට්පුට් එකක් නැහැ. ඒ කියන්නේ මේකේ ෂෝට් එකක් තියෙනවා. අපි එහෙමනම් මේකේ ෂෝට් එක තියෙන තැනත් බලමු. අපි ඉස්සෙල්ලම මේක පරිපථය ගැන අපි ඉගෙන ගමු. අපි එහෙනම් බලමු කොහොමද පරිපථ රූප සටහන එන්නේ කියලා. මෙතනින් අපේ AC වෝල්ටේජ් එක ඇතුල් වෙනවා අපේ කොහෙටද? බ්‍රිජ් රෙක්ටිෆයර් වලට. මොකද්ද මේ AC වෝල්ටේජ් එක? මෙතනින් අවුට් වෙන්නේ මොකද්ද? පොසිටිව් සහ නෙගටිව් අවුට් වෙනවා. අවුට් වෙනවා මෙතන එනවා මේන් කැපැසිටර් එක. මෙන්න මේ ආකාරයට මේන් කැපැසිටර් එක එනවා. මේක මොකද්ද? පොසිටිව් ලයින් එක, මේක නෙගටිව් ලයින් එක. හරිද? මෙතනින් එනවා කොහාටද? අපේ කෙලින්ම යන කොහාටද? ට්‍රාන්ස්ෆෝමර් එකට. ට්‍රාන්ස්ෆෝමර් එකට එනවා මේ ලයින් එක. කොහාටද? ට්‍රාන්ස්ෆෝමර් එකේ ප්‍රයිමරි එකට. තව පොඩ්ඩක් එහාට ගමු අපි ඒක. මෙන්න මේ ආකාරයට ට්‍රාන්ස්ෆෝමර් එකට එනවා DC ලයින් එක. මෙතන පොසිටිව් ලයින් එක එනවා මෙතනට. ට්‍රාන්ස්ෆෝමර් එකට එනවා. ඒ වගේම මේකේ තියෙනවා සෙකන්ඩරි කොයිල් එක. මෙන්න ට්‍රාන්ස්ෆෝමර් එකේ සෙකන්ඩරි වයින්ඩින් එක. සෙකන්ඩරි වයින්ඩින් එක මේක අවුට්පුට් එක. මේ තියෙන්නේ මොකද්ද? ඔක්සිලියරි වයින්ඩින් එක. දැන් මම ඕගොල්ලන්ට කිව්වා මොකද්ද? ඕගොල්ලන්ට කිව්වා මේකේ IC එකක් නැහැ. PWM IC එකක් නැහැ. PWM IC එක නැහැ. මේක වැඩ කරන්නේ ට්‍රාන්සිස්ටර් වලින්. එතකොට ට්‍රාන්සිස්ටර් වලින් වැඩ කරද්දී මොකද්ද? මේන් ට්‍රාන්සිස්ටර් එක මෙතන තියෙනවා. මෙතන අපේ මේන් ට්‍රාන්සිස්ටර් එක තියෙනවා මෙහෙම.
හරිද? මේක NPN ට්‍රාන්සිස්ටරයක්. මේක කෙලින්ම වයින්ඩින් එකේ ඉඳලා එනවම කොහටද? මේකේ කලෙක්ටර් එකට. කලෙක්ටර් එකට ඇවිල්ලා මොකද්ද වෙන්නේ? මෙයා පරිපථය සම්පූර්ණ වෙන්න නම් මෙයා එන්න ඕන මෙහෙම ඇවිල්ලා කොහෙට දෙන්න ඕනේ? මෙයාගේ නෙගටිව් වලට පොසිටිව් ලයින් එක මෙහෙන් ආවා මෙහෙම ආවා. මෙයා ධාරාව මෙහෙම ගල්ලා මෙහාට ධාරාව ගල්ලා මෙහෙම මෙයාගේ මේ නෙගටිව් ලයින් එක මේ නෙගටිව් ලයින් එක මෙතනට එනවා. ඕගොල්ලන්ට මතක ඇති මේකේ IC එකක් තියෙද්දි ඔසිලේටර් එක හරි STR එකක් හරි STR කියන්නේ MOSFET එකක් නැතුව වැඩ කරන එක. MOSFET එකක් තියෙන එකකදී හරි ඕගොල්ලන්ට මතක ඇති මෙන්න මේ පොසිටිව් ලයින් එක මේක ඇවිල්ලා නෙගටිව් ලයින් එක මෙන්න මේ පොසිටිව් ලයින් එකේ ඉඳලා දෙනවා කොහටද? IC එකට දෙනවා ස්ටාර්ටින් රෙසිස්ටන්ස් එකක් කරා IC එක ස්ටාර්ට් කරන්න. ඒ වගේම මේකෙත් මොකද්ද වෙන්නේ? ස්ටාර්ට් කරන්න ඕන. මෙයා හයි වැලියු රෙසිස්ටන්ස් එකක් මාර්ගයෙන් මෙගා ඕම් දෙකක විතර මෙගා ඕම් දෙකක හයි වැලියු රෙසිස්ටන්ස් එකක් මාර්ගයෙන් මෙන්න මේ බේස් එකට දෙනවා. දුන්නම් මොකද වෙන්නේ? මේක මේ ට්‍රාන්සිස්ටරේ ඕන් වෙනවා. මේ ට්‍රාන්සිස්ටර් මොකද වෙන්නේ? ඕන් වෙනවා. මේක සාමාන්‍යයෙන් පටන් ගැම්මේදී අර්ධ වශයෙන් ඕන් වෙනවා. පැහැදිලිද ඔයගොල්ලන්ට? දැන් මේක ඕන් වෙනවා. නමුත් මෙයාගෙන් හදන්න ඕන මොකද්ද? ඕන් ඕෆ් වෙන සිග්නල් එකක් හදන්න ඕන. හරිද? මෙයා පාෂලි ඕන් වෙන්නේ. මෙතෙක් දුරට ඔයගොල්ලන්ට පැහැදිලි නේද? මෙන්න මේ NPN ට්‍රාන්සිස්ටර් එකට මෙන්න මේ බේස් එකට පොසිටිව් සිග්නල් එකක් ලබා දුන්නම පොසිටිව් වුණාම මෙයා මොකද වෙන්නේ? ධාරාව මෙන්න මෙතන ඉඳලා මෙතනට ධාරාව ගලනවා. මේ ධාරාව ගැලීම නිසා ඕන් වෙන මොහොතේදී මොකද වෙන්නේ? මෙයා පොසිටිව් නෙගටිව් හැදිලා මෙයාගේ වෝල්ටේජ් එකක් හැදෙනවා. වෝල්ටේජ් එකක් හැදෙනකොට මෙයා ඕන් ඔෆ් වෙන්නේ නැහැ. මෙයා ස්ටාර්ට් එකේදී ඕන් වෙනවා. ඕන් වෙලා ඉවරලා මෙයාගේ වෝල්ටේජ් එකක් හැදෙනවා. ඒ වගේම මෙයාගෙත් හැදෙනවා. ඉන්ඩියුස් වෙනවා. වෝල්ටේජ් එකක් ඉන්ඩියුස් වෙනවා. මෙන්න මේ ඉන්ඩියුස් වෙන වෝල්ටේජ් එක මෙන්න මෙතනින් අපි මේව අරගෙන මෙන්න මේ ඉන්ඩියුස් වෙන වෝල්ටේජ් එක එක මොහොතකදී සඩන්ලි ඕන් වෙද්දී එන මෙයා එක මෙන්න මෙතන නන් පොලැරිටි කැපැසිටරයක් මාර්ගයෙන් මෙන්න මෙතනට එනවා. මොකද්ද? නන් පොලැරිටි කැපැසිටරයක් කරා රෙසිස්ටන්ස් එකක් කරා මෙයාට සම්බන්ධ වෙනවා. හරිද? මෙයාට සම්බන්ධ වෙනවා. එතකොට මොකද වෙන්නේ? මෙයාගේ පොසිටිව් ගතිය වැඩි වෙනවා. අර පාෂලි ඕන් වෙලා තිබිච්ච එක මෙයාගේ ඉන්ඩියුස් වෙන වෝල්ටේජ් එක හින්දා එක මොහොතකදී මෙයා ඕන් වෙන මොහොතේදී මෙයා charge කරලා ඉවරලා මෙයාට පොසිටිව් ගතිය මෙයාගේ වැඩි වෙනවා. වැඩි වෙද්දි මෙයා මොකද? සම්පූර්ණයෙන්ම ඕන් වෙනවා. පැහැදිලිද? ඒ කියන්නේ මොකද්ද? මෙයාගේ මෙන්න මේ විදිහට සිග්නල් එක ඕන් වෙනවා. මෙන්න මේ ආකාරයට ඕන් වෙනවා. අහගන්න මොකද්ද උනේ? මුල් අවස්ථාවේදී මෙයා අර්ධ වශයෙන් ඕන් වුණා. මෙයාගේ රෙසිස්ටන්ස් එකකින් හින්දා මෙයා රෙසිස්ටන්ස් එක හරහා පොසිටිව් වෝල්ටේජ් එකක් ඇවිල්ලා මෙයා ඕන් වුණා. මෙයා අර්ධ වශයෙන් ධාරාවක් ගලා යනවා මෙතන ඉඳලා මෙතනට. මෙහෙම අර්ධ වශයෙන් ධාරාවක් ගලා යනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? මෙයාගේ ඇවිල්ලා කොලැප්ස් වෙන වෝල්ටේජ් එක මැග්නටික් ෆීල්ඩ් එකේ හින්දා මෙයාගේ ඇති වෙන පොසිටිව් සඩන්ලි ඇති වෙන පොසිටිව් වෝල්ටේජ් එකේ හින්දා මෙයාගේ ඉන්ඩියුස් වෙනවා වෝල්ටේජ් එක. මෙයාගෙත් ඇති වෙනවා මෙයාගෙත් ඇති වෙනවා. මෙයාගේ ඇති වෙන වෝල්ටේජ් එක හින්දා මෙයා ඉතා අඩු නැනෝ ෆැරඩ් වගේ කැපැසිටරයක් මෙතන තියෙන්නේ නන් පොලාරිටි එකක්. එයාව charge කරගන්නවා. charge කරගෙන ඉවරලා මෙයා පොසිටිව් ගතිය වැඩි වෙනවා. පොසිටිව් ගතිය වැඩි වුණාම මෙයා ෆුල් පවර් එකකින් ඕන් වෙනවා.
මෙයා ෆුල් පවර් එකක් මෙයාට මෙයාගේ ඇති වෙනවා. ඊට පස්සේ මෙයා දිගටම ඕන් වෙලා තියෙන්නේ එක මොහොතකදී මෙයා ඕන් වෙනවා. ඕන් වුණාම මෙයාගේ මෙතන කැපැසිටර් එක charge වෙනවා. මෙයාගේ කැපැසිටර් එක මෙතන charge වෙනවා. මෙතනින් වෝල්ටේජ් එකක් ඉන්ඩියුස් වෙනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? දැන් මෙයා ඕන් වෙන එක විතරයි වෙන්නේ. මෙයා ඕෆ් වෙන එක බලන්න ඕන. දැන් මෙයා ඕෆ් වෙන එක බලන්න නම් මොකද වෙන්න ඕනේ? අපි ඊළඟට බලමු මේ කොහොමද ඕෆ් වෙන්නේ කියන එක. ඊළඟට මොකද වෙන්න ඕනේ? පල්ස් විත් මොඩියුලේෂන් සිග්නල් එකක් හැදෙන්න නම් මෙයා ඕෆ් වෙන්න ඕන. මෙයා ඕෆ් වෙලා ඊට පස්සේ නැවත ඕන් වෙන්න ඕන. මේක රිපීට් වෙන්න ඕන. දිගින් දිගටම ඕන් වෙනවා ඕෆ් වෙනවා ඕන් වෙනවා ඕෆ් වෙනවා. ඒක කරන්න මොකද වෙන්න ඕනේ? මෙයාව ඕෆ් කරන්න ඕන. මෙයාව ඕෆ් කරන්න නම් අපි දෙවනි ට්‍රාන්ස්ෆරයක් පාවිච්චි කරන්න ඕන. මෙන්න මේ ආකාරයට. මෙයාගේ ඉමිටර් එක කෙලින්ම මෙතනට නෙගටිව් වලට සම්බන්ධ වෙනවා. මෙයා මොකද වෙන්න ඕනේ? මෙයාගේ බේස් එකට සම්බන්ධ වෙන්න ඕන. මෙයා බේස් එකට සම්බන්ධ වෙන්න ඕන. දැන් මොකද වෙන්න ඕනේ? මෙයා ෆුල් කරන්ට් එක යද්දී මොකද වෙන්න ඕනේ? මෙයා ෆුල් කරන්ට් එක යද්දී මෙන්න මෙතන රෙසිස්ටන්ස් එකක් තියෙනවා. මෙන්න මෙතන රෙසිස්ටන්ස් එකක්. අපි ඒක නිල් පාටින් ලකුණු කරමු. මෙතන රෙසිස්ටන්ස් එකක් තියෙනවා මෙහෙම. උඩා රෙසිස්ටන්ස් එකක් තියෙනවා. ඊට පස්සේ මෙතනින් ධාරාව වැඩියෙන් යද්දී මෙන්න මේ ලක්ෂයේදී මෙතන වෝල්ටේජ් ඩ්‍රොප් එකක් ඇති වෙනවා. එතකොට මෙතන මොකද වෙන්නේ? මෙන්න මෙයාට සම්බන්ධයි. මෙතන වෝල්ටේජ් එකක් ඇති වෙනවා. මෙතන වෝල්ටේජ් එකක් ඇති වුණාම මෙයා පොසිටිව් වෙනවා. මොකද ධාරාව ගලා යද්දි මෙතන ඩ්‍රොප් එක ඇති වෙන හින්දා මෙතන පොසිටිව් වෙනවා. මෙතන පොසිටිව් වුණාම මෙයා මොකද්ද? මෙයා නෙගටිව්. මෙයා එර්ත් එක මෙයාට පොසිටිව් වුණු ගමන් මෙයා NPN ට්‍රාන්ස්ෆර් මෙයා පොසිටිව් වෙනවා මෙතන. ඊට පස්සේ මෙයා ඕන් වෙනවා. කියන්නේ මේ නෙගටිව්යි මෙතන තියෙන පොසිටිව් සම්බන්ධ වෙනවා. මෙයාගේ පොසිටිව් ලයින් එක මෙහාට යනවා. එතකොට මෙයා වෙන්නේ මොකද? මෙයාගේ පොසිටිව් ගතිය නැති වෙලා මෙයා නෙගටිව් වෙනවා. මෙයාගේ මේ නෙගටිව් එක මෙතන නෙගටිව් වෙනවා. මෙයා ඕන් වෙනවා. මෙයාගේ රෙසිස්ටන්ස් එකකින් නම් මෙතනත් පොඩි රෙසිස්ටන්ස් එකක් තියෙනවා මෙයාට සම්බන්ධ කරලා. එතකොට මෙයාගේ ගලන ධාරාවින්ද මෙයා විභවයක් ඇති වෙනවා. මේ විභවයෙන් මෙතන මේ ට්‍රාන්ස්ෆර් ඕන් වෙනවා. මේ ට්‍රාන්ස්ෆර් ඕන් වීම හින්දා මේ නෙගටිව් ලයින් එක මෙයාට සම්බන්ධ වෙනවා. එතකොට මෙතන නෙගටිව් වෙද්දි මොකද වෙන්නේ? මෙයා නෙගටිව් වෙද්දි මෙයා ට්‍රාන්ස්ෆර් ඕෆ් වෙනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? ඕෆ් වෙනවා මේක. මේ ට්‍රාන්ස්ෆර් ඕෆ් වෙනවා. ඊට පස්සේ නැවත මෙයාගේ ධාරාව ගලන්න නැතුව යනවා. ඇයි? මෙයාගේ ධාරාව ගලන්න නැතුව යනවා. මෙයා වෝල්ටේජ් එකක් ඉන්ඩියුස් කරලා නැහැ. එතකොට මෙයා ධාරාව ගලන්න නැතුව ආයේ මෙයාගේ වෝල්ටේජ් එක පොසිටිව් නැතුව යනවා. මෙයා නෙගටිව් කැඩෙනවා. මෙයා ඕෆ් වෙනවා. ඊට පස්සේ නැවත මෙයා මොකද වෙන්නේ? මෙයාගේ රෙසිස්ටන්ස් එක හරහා මෙයා ඕන් වෙනවා. මෙයා නැවතත් ඕන් වෙනවා. ඔන්න ඔය ආකාරයට දිගටම මෙයා ට්‍රාන්සිස්ටර් දෙක මගින් ඕන් වෙනවා ඕෆ් වෙනවා. මේ සිග්නල් එක මෙතනින් හදනවා. එතකොට ඕගොල්ලන්ට තේරෙනවා මේක IC එකක් නෙමෙයි තියෙන්නේ, ට්‍රාන්සිස්ටර් දෙකක් තියෙන්නේ. හරිද? මේ තියෙන්නේ මේකේ මේ ට්‍රාන්සිස්ටර් දෙක තමයි මේ තියෙන්නේ. මේ එක ට්‍රාන්සිස්ටරයක් මේ ට්‍රාන්සිස්ටරයට සම්බන්ධ වෙලා තියෙනවා. මෙන්න මේ පැත්තෙන් SMD ට්‍රාන්සිස්ටරයක්. මේ පැත්තේ තියෙනවා ප්‍රධාන මේන් ට්‍රාන්සිස්ටර් එක. මේ තියෙන ප්‍රධාන මේන් ට්‍රාන්සිස්ටර් එක. මේ දෙක අතර මේන් ට්‍රාන්සිස්ටර් එක. මෙතන තියෙනවා SMD ට්‍රාන්සිස්ටරයක්. මේ පොඩි ට්‍රාන්සිස්ටර් එක. ඊට පස්සේ මෙයා දිගටම සිග්නල් එක රිපීට් වෙනවා. නමුත් ඕගොල්ලන්ට තේරෙනවා මේක දැන් මෙයාගේ ඕගොල්ලන්ට තේරෙනවා මෙතන මේකෙන් මෙයා වුණාට දැන් ඊට පස්සේ මෙයාගේ හැදෙන වෝල්ටේජ් එක රෙගියුලේට් වෙන්නේ නැහැ. මෙයා එක දිගටම වෝල්ටේජ් එක මෙයාගේ මේ සිග්නල් එකේ ප්‍රමාණය මේ ප්‍රමාණය වෙනස් කරන්න ඕන.
මේ ප්‍රමාණය වෙනස් කරන්න ඕන, ෆ්‍රීකවන්සි එක වෙනස් කරන්න ඕන. මේක හයි ෆ්‍රීකවන්සි එකෙන් දිගටම වැඩ කරොත් මොකද වෙන්නේ? මෙයාගේ අවුට්පුට් වෝල්ටේජ් එක දිගටම වැඩි වෙනවා. එහෙමනම් අපි මොකද්ද කරන්න ඕනේ? ඒකට ෆීඩ්බැක් සර්කිට් එකක් දාන්න ඕන. එතකොට ෆීඩ්බැක් සර්කිට් එකේදී මම ඕගොල්ලන්ට කියලා දෙනවා ෆීඩ්බැක් සර්කිට් එකට මේකේ ඔප්ටෝ කප්ලර් එක එනවා. නමුත් TL431 නැතුව කොහොමද මේක සර්කිට් එක වැඩ කරන්නේ? ලෝ කොස්ට් වලදී මෙන්න මේ TL431 කියන IC එක රෙෆරන්ස් වෝල්ටේජ් එකක් දෙන IC එක සම්බන්ධ නොකර කොහොමද මෙයා වෝල්ටේජ් රෙගියුලේට් කරන්න කියලා. ඔයගොල්ලෝ බලන්න STR එකක් තියෙන එකක්. STR එකක් තියෙන එක ෆීඩ්බැක් එක කොහොමද කියලා. මෙතනින් එන පොසිටිව් වෝල්ටේජ් එක 5 වෝල්ට්ස් හරි 12 වෝල්ට්ස් හරි වෝල්ටේජ් එක මොකද වෙලා තියෙන්නේ? මෙතන 5 වෝල්ට්ස් කියලා කියමුකෝ. ඒ වෝල්ටේජ් එක මොකද වෙලා තියෙන්නේ? ඩිවයිඩර් එකක් හරහා TL431 කියන IC එක රෙෆරන්ස් වෝල්ටේජ් එකක් දීලා මොකද්ද කරන්නේ? ඔප්ටෝ කප්ලර් එකට ඩ්‍රයිවර් එක දෙනවා. ඩ්‍රයිව් එක දෙනවා ඔප්ටෝ කප්ලර් එකට. එතකොට ඒ මාර්ගෙන් තමයි මොකද්ද මේ STR එකක් තියෙන එකක ෆීඩ්බැක් සර්කිට් එක වැඩ කරන්නේ. මේක ටිකක් කොස්ට් එක වැඩි. TL431ට වියදම් කරනවා, රෙසිස්ටන්ස් යනවා. නමුත් ලෝ කොස්ට් වලදී කරන හැටි ඕගොල්ලෝ බලාගන්න කොහොමද කරන්නේ කියලා. ඒකෙදි බොහොම IC එකක් පාවිච්චි TL431 වගේ IC එකක් පාවිච්චි නොකර ඔප්ටෝ කප්ලර් එක ඩ්‍රයිව් කරන්නේ කොහොමද කියලා බලාගන්න. අපි හිතමු මෙතනින් අවුට් වෙන වෝල්ටේජ් එක 5 වෝල්ට්ස්. අපේ ෆෝන් චාර්ජර් එකට අවුට් වෙන එක. මේක වෝල්ට් 5ට වඩා අඩු වෙන්නත් බෑ, වෝල්ට් 5ට වඩා වැඩි වෙන්නත් බෑ. එහෙනම් අපි මේක රෙගියුලේට් වෙන්න ඕන. අපි මොකද කරලා තියෙන්නේ? මෙතනට සෙන ඩයෝඩ් එකක් පාවිච්චි කරලා, මොකද වියදම අඩුවෙන් ලෝ කොස්ට්. ඊට පස්සේ සෙන ඩයෝඩ් එකක් පාවිච්චි කරලා මෙන්න මෙතනට රෙසිස්ටන්ස් එකක් පාවිච්චි කරලා මෙයාගේ නෙගටිව් ලයින් එක. මේ තියෙන්නේ නෙගටිව් ලයින් එක මෙයාගේ. මේ නෙගටිව් ලයින් එකට සම්බන්ධ කරලා තියෙනවා. හරිද? දැන් මොකද වෙන්නේ? මෙයාට සම්බන්ධ කරලා තියෙනවා මොකද්ද? අපේ ඔප්ටෝ කප්ලර් එක. මේ තියෙන්නේ ඔප්ටෝ කප්ලර් එක. ඔප්ටෝ කප්ලර් එකේ තියෙනවා මොකද්ද? LED එකයි මේක LED එක. මෙතන තියෙනවා ට්‍රාන්සිස්ටර් එක. හරිද? දැන් මෙයාගේ ලයින් එක මෙතනට සම්බන්ධ කරලා තියෙනවා. මෙන්න මේ ඩේටා ෂීට් එක අනුව මෙන්න මේක අපි හිතමු ඕන වෝල්ටේජ් එකේදී හැතුණත් මේක මොන වෝල්ටේජ් එකේදී ඕන් වුණත් අපි උදාහරණයක් ඇටියට ගමු. අපි මේක ඕන් වෙන්නේ 0.8 වලදී කියලා. 0.8 වලදී මේක ඕන් වෙනවා. මෙයාගේ ඩේටා ෂීට් එකේ බලලා අපිට ඒක තීරණය කරා හැකි. ඕගොල්ලන්ට මේක රෙසිස්ටන්ස් එක ගහලා ගියත් අපිට තීරණය කරා හැකි මේ රෙසිස්ටන්ස් වැලියු එක ගන්න කරගන්න පුළුවන්. එතකොට මෙතන මෙයා 0.8 වෙද්දී මොකද වෙන්න ඕනේ? මේක 0.8 වෙද්දී මෙයා ඕන් වෙන්න ඕන. මෙයාගේ වෝල්ටේජ් එකක් 0.8 වෙද්දී ඕන් වෙන්න ඕන. එතකොට මෙන්න මේ දෙකලවර වෝල්ටේජ් එකයි මේ දෙකලවර වෝල්ටේජ් එකයි සමානයි. ඇයි සමාන? පැරලල් හින්දා. එතකොට මෙයාගේ කීයද මේ රෙසිස්ටන්ස් එක අතර වෝල්ටේජ් එක? වෝල්ටේජ් ඩ්‍රොප් වෙන්නේ කීයකින්ද? 0.8 වෝල්ට් වෙන්න ඕන. 0.8 වෝල්ට් වෙද්දී මෙයා LED එක ගලනවා. එහෙමනම් මෙයාගේ 0.8 වෙන්න නම් මෙයා වෝල්ට් 5ට මෙයා සෙන ඩයෝඩ් එක කීයේ සෙන ඩයෝඩ් එකක් දාන්න ඕනේ? 4.2 වෝල්ට්. අපි සෙන ඩයෝඩ් එක පාවිච්චි කරන්න ඕන. 4.1 සෙන ඩයෝඩ් එක පාවිච්චි කරපුවම මොකද වෙන්න ඕනේ? අපි හිතමු 4 කියලා. දැන් සෙන ඩයෝඩ් එකෙන් කෙරෙන්නේ මොකද්ද? වෝල්ට් 4.2ට වඩා අඩු ඒවා මොකද වෙන්නේ? බ්ලොක් කරනවා. 4.2 පැනපු ගමන් මෙයා ධාරාව ගල්ලා මෙයා
මෙයා ධාරාව ගල්ලා මෙයා 4.2 තියාගන්නවා. දැන් 4ට වඩා අඩු වුණොත් මොකද වෙන්නේ? වෝල්ට් 4.2ට වඩා 4 වුණොත් 4 වුණොත් මෙයා બ્લોක් කරනවා. ඕගොල්ලන්ට තේරුණාද? මෙයාගේ වෝල්ට් 5ක් හැමතිස්සෙම හැදෙද්දි මෙයා 4.2යි. 4.2 දී මෙයා මොකද වෙන්නේ? ඕනේ දශමයට එනවා. මෙයාගේ වෝල්ටේජ් එක හැදෙනවා. මෙයා ඔන් වෙනවා. මේ ට්‍රාන්සිස්ටර් එක ඔන් වෙනවා. අපි හිතමුකෝ මෙතන 4ක් වුණයි කියලා. මෙතන 4ක් වුණොත් මොකද වෙන්නේ? මෙතන 4ක් වුණොත් මෙතන වෝල්ටේජ් එක කීයක් එනවද? මේකේ වෝල්ටේජ් එක 4 වෙලා. 4 වුණොත් මෙයා වෝල්ටේජ් එක අඩු වෙනවා. අපි හිතමු මෙයාගේ මෙන්න මේ දෙකරවල හැදෙන වෝල්ටේජ් එක 4.9යි කියලා. 4.9 නම් මොකද වෙන්න ඕනේ? මෙයාගේ 4.2යි මෙයා 0.7 වෙනවා. 0.7 දී මෙයා ඔන් වෙනවද? නැහැ. 0.7 දී මේ ඩයෝඩ් එක පත් වෙන්නේ නැහැ. පත් වෙන්නේ නැහැ කියන්නේ මෙයා මේ පැත්ත ඕෆ්. මෙයා මේ ට්‍රාන්සිස්ටර් ඕෆ් වෙනවා. ට්‍රාන්සිස්ටර් ඕෆ් වෙනවා කියන්නේ මේ සර්කිට් එක ඕන් කරනවා. ඒ කියන්නේ 4.9 දී ඕන් වෙන්න ඕන සර්කිට් එක. 5 පැන්නොත් තමයි ඕෆ් වෙන්න ඕනේ. පැහැදිලිද ඔයගොල්ලන්ට? දැන් ඕගොල්ලන්ට තේරෙනවා මෙන්න මේ මේන් ට්‍රාන්සිස්ටර් එක පාලනය කරන්නේ මෙන්න මේ අනිත් NPN ට්‍රාන්සිස්ටර් එකකින්. මේකත් දෙකම NPN ට්‍රාන්සිස්ටර්. එතකොට මෙයා මෙන්න මේ මෙයා ඕෆ් කරොත් මෙයා මොකද වෙන්නේ? මෙයා මේක ඕෆ් කරොත් මේ නෙගටිව් ලයින් එක ඕෆ් වෙනවා. මෙයා ඕන් වෙනවා. මෙයා ඕන් කරොත් මෙයා ඕෆ් වෙනවා. එහෙමනම් මොකද කරන්නේ අපි? මෙයාගේ වෝල්ටේජ් එක අපිට දැනුම් දෙන්නේ මේ ඔක්සිලරි වයින්ඩින් එකෙන්. ඔක්සිලරි වයින්ඩින් එකේ ඩයෝඩ් එකක් දාලා, මොකද මෙයා ඇති වෙන්නේ ෆ්‍රීකවන්සි එකක් AC වෝල්ටේජ් එකක්. එතකොට මේතන ඩයෝඩ් එකක් දාලා මෙන්න මේ ඩයෝඩ් එකක් කැපැසිටරයක්. මෙතන කැපැසිටරයක් තියෙනවා. මෙන්න මේ කැපැසිටර් එක charge කරනවා. මෙන්න මේකෙන් ෆිල්ටර් කරනවා. මේකෙන් ෆිල්ටර් කරලා ඉවරලා මොකේද සම්බන්ධ කරන්නේ? මෙන්න මේ ෆොටෝ ට්‍රාන්සිස්ටර් එකේ ඔප්ටෝ කප්ලර් එකේ ෆොටෝ ට්‍රාන්සිස්ටර් එකට සම්බන්ධ කරලා කලෙක්ටර් එක මෙන්න මේ ඉමිටර් ලයින් එක සම්බන්ධ කරනවා කොහෙටද? මේකේ NPN ට්‍රාන්සිස්ටර් එකට. NPN ට්‍රාන්සිස්ටර් එකට සම්බන්ධ කරනවා. හරිද? දැන් මෙන්න මේ NPN ට්‍රාන්සිස්ටර් එකට සම්බන්ධ කරපුවම ඕගොල්ලෝ මොකද බලන්න? මෙයාගේ මැක්සිමම් වෝල්ටේජ් එක 5යි. 5ක් වෙද්දි මෙයා 4.2යි. මෙයා 0.8යි. මෙයා ඕන් වෙනවා. LED එක මොකද වෙන්නේ? ඕන් වෙනවා. ඕන් වෙද්දි මොකද වෙන්නේ? මෙයා එළියක් ලැබෙනවා මෙයාට. මෙයා ෆොටෝ ට්‍රාන්සිස්ටර් එක මොකද වෙන්නේ? ඕන් වෙනවා. ඕන් වුණා මෙයාගේ පොසිටිව් ධාරාව මෙතනට ගිහිල්ලා මෙහෙම ගිහිල්ලා මේ ධාරාවින්ද මෙයා පොසිටිව් වෙනවා. මෙයා පොසිටිව් වුණා මොකද වෙන්නේ? මෙයා සම්බන්ධ වෙනවා, ස්විච් වෙනවා. මෙයා නෙගටිව් වෙනවා. මෙයා නෙගටිව් වුණාම මෙයා ඕෆ් වෙනවා. ඒ කියන්නේ වෝල්ට් 5ේදී මෙයා ඕෆ් වෙන්න ඕන. ට්‍රාන්සිස්ටර් ඕෆ් වෙන්න ඕන. මොකද 5ට වඩා වැඩි වෙන්න බෑ. හැම 5ක් වෙන වෙලාවෙදිම මොකද වෙන්න ඕනේ? මේ LED එක ලයිට් එක පත්තු වෙලා මේ ෆොටෝ ට්‍රාන්සිස්ටර් එක ඕන් වෙලා මේ ෆොටෝ ට්‍රාන්සිස්ටර් එක ඕන් වුණාම මෙයා ඕෆ් වෙනවා. ඕෆ් වුණාම මෙයා නෙගටිව් වෙනවා. මෙයා ඕන් වෙනවා. මෙතන එන ලයින් එකෙන් මෙයා ඕන් වෙනවා. පොසිටිව් ගතිය වැඩි වෙනවා. ඊට පස්සේ මොකද වෙන්න ඕනේ? මේ නෙගටිව් සම්බන්ධ වෙනවා මෙතනට. නෙගටිව් සම්බන්ධ වුණාම මොකද වෙන්නේ? නැවත මෙයා ඕෆ් වෙනවා. මෙන්න මේ ආකාරයට තමයි මෙයා ෆීඩ්බැක් සර්කිට් එකෙන් රෙගියුලේට් කරන්නේ. ඕගොල්ලන්ට තේරුණාද දැන්? TL 431 නැතුව රෙගියුලේට් කරන හැටි. දැන් සමහර විට ඕගොල්ලන්ට තියෙනවා සමහර SMPS සර්කිට් වල තියෙනවා මොකද්ද? මෙන්න මේ ඔප්ටෝ කප්ලර් එකක් නැතුව තියෙනවා. ඔප්ටෝ කප්ලර් එක නැතුව තියෙන ඒවාක් තියෙනවා. ඒත් රෙගියුලේට් වෙනවා. මං හිතනවා ඔයගොල්ලන්ට මේක පැහැදිලි වෙන්න ඇති කියලා. අපි දැන් අර සර්කිට් එකේ බලමු මොකක් හරි ෆෝල්ට් එකක් තියෙනවද කියලා. ඔයගොල්ලෝ බලන්න මේකේ රෙක්ටිෆයර්ස් වලට පස්සේ කැපැසිටර් එකක් තියෙනවා. ඊට පස්සේ මේ කැපැසිටර් එකේ අපි බලමු ෂෝට් එකක් තියනවද කියලා. කැපැසිටර් එක මෙතන තියෙන්නේ. ඕගොල්ලන්ට පේනවද? එක්කෝ ඩයෝඩ් එක්කෝ මේ දෙපැත්තටම
එක පැත්තකට යනවා. ඒ කියන්නේ මේකේ කැපැසිටර් එකේ ෂෝට් එකක් තියෙනවා. අපි ඩයෝඩ් චෙක් කරලා බලමු. ඩයෝඩ් රේන්ජ් එකට දාගන්නවා. ඩයෝඩ් වල ෂෝට් එකක් නැහැ. ඒ කියන්නේ මේ කැපැසිටර් එකේ අපි කැපැසිටර් එක ගලව ගමු. ඕගොල්ලෝ බලන්න මේකේ ලීක් එකක් තියෙනවා. මේකේ මේ කැපැසිටර් දෙකම පැරලල් හයි කරලා තිබුණේ මේකේ පොසිටිව් මේකේ කැපැසිටර් එකේ පොසිටිව්ට මේකේ නෙගටිව් මේකේ නෙගටිව්ට මට මේ જાති කැපැසිටර් එකක් නැති හින්දා මම කැපැසිටර් එක ගලවලා අයින් කරා. ඒකේ මොකද ලීක් එකක් තියෙනවා. දැන් මම සීරීස් ලෑම්ප් එක හරහා නැවතත් අපි සප්ලයි දීලා බලමු. මෙතන අවුට්පුට් එක අපි මල්ටිමීටරයට ගහලා තිනවා. DC වලට දැම්මා. දාලා ඉවරලා අපි පවර් සප්ලයි එක ඕන් කරලා බලමු. ඕගොල්ලන්ට පේනවා 11.99ක් අවුට්පුට් එක තියෙනවා. ඒ කියන්නේ 11.99ක් කියන්නේ මේ වෝල්ටේජ් එක අඩු වැඩි වෙන්නේ නැහැ ගානට එනවා. මං හිතනවා ඔයගොල්ලන්ට මේ වීඩියෝ එක පැහැදිලි වෙන්න ඇති කියලා. මගේ වීඩියෝ වලට කැමති නම් ඔයගොල්ලෝ ලයික් එකක් දාලා යාළුවොත් සමග ෂෙයා කරගන්න.